මීට පෙර මේ රන්තැමිලි ගහේ ගෙඩි කිසිවක් හැදුනේ නැහැ. ආපු ඇට්ටිත් වීල්ලා වගේ ගියා. ඊට පස්සේ අතු ගලවලා ගහ සෝදලා පෝර දැම්මට පස්සේ ඊළඟට ආපු මල් වලින් සෑහෙන ප්‍රමාණයක් ගෙඩි ඇවිල්ලා තිනවා. සාමාන්‍ය ගෙඩි 15ක් 20ක් විතර ඇවිල්ලා තිනවා. ඒ නිසා මේ මීට පෙර තිබිලා තියෙන පොහොර ප්‍රශ්නයක්. ඒ වගේම ගහ පිරිසිදුව තියෙන්න ඕන. මේ ගහේ මැද විශේෂයෙන්ම තියෙන සිදුරක් වගේ හැදිලා මේ හැදිලා තින්නේ පොල්පිටි තිබිලා ඒවා හරියට ගලවලා සුද්ධ කරපු ඇති හේතුව උඩ මේවා තාර ගාලා වහන්න ඕන. මේ රන්තැමිලි ගහේ ගෙඩි ඊට පස්සේ හොඳට හැදෙයි. මේ පරණ පල්ලක මේ තින්නේ එයා වේලිලා පාවිච්චි කරන්න බැරි මට්ටමටම අඟුරු වගේ ගිහිල්ලා. එතකොට මේ තියෙන්නේ සිදුර. මේවා මේ පොල්ලතු උලින් විච මේවා. දැන් හොඳට ගහ ඇදෙනවා. ඒ වගේ ගහක් දිහා බලලා හොඳට අවශ්‍යතාවය බලලා පොහොර දැමීම සහ අනිකුත් ප්‍රතිකාර කරනවා නම් ගහක් හොඳට පවත්වාගෙන යන්න පුළුවන් වෙයි.